හදන්න තමයි යන්නේ. වතුර එකක් ලිපේ තියලා. රාමයෙන් පැකට් එක කපන්න තමයි යන්නේ. ඔන්න මෙන්න මේ විදිහට මම රාමයෙන් පැකට් එක කපා ගන්නවා. පැකට් එක ඇතුලේ මෙන්න මේ විදිහට තමයි නූඩල් එක තියෙන්නේ. මේක ඇතුලේ පැකට්ස් දෙකක් තියෙනවා. මේ බලන්නකෝ. මෙන්න මේ පැකට් එකයි මේ අනිත් පැකට් එක. මේ දෙකම කපලා පැත්තකින් තියන්න තමයි හදන්නේ. ඔන්න එක අතකින් මම වීඩියෝ කරන නිසා හරියට වීඩියෝ එක පේන්නේ නැති වෙයි ඔයාලට. ගණන් ගන්න එපා හොඳේ. ඔන්න එක පැකට් එකක් කපලා පැත්තකින් තියාගන්නවා. දැන් අනිත් පැකට් එක කපන්න තමයි හදන්නේ. මෙන්න මේ විදිහට මේ පැකට් එකක් කැපුවා. පැකට් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. හරි. දැන් අනිත් පැකට් එකේ තියෙන්නේ මොනවද කියලා අපි බලමු. මෙන්න මේ පැකට් එකේ තියෙන දේවල්. ඔන්න දැන් වතුර උණු වෙලා තියෙන්නේ හොඳටම. ඔයාලට පේනවනේ. ඔන්න මම රාමයෙන් එක ඇඩ් කරනවා. ඒක තැම්බෙනකම් චුට්ටක් වෙලා තියන්න ඕනේ. මේ විදිහටද දන්නේ නැහැ රාමයෙන් හදන්නේ. මං ඉතින් හදන්නේ මං දන්න විදිහට. මේ විදිහ වැරදි නම් හරියට හදන විදිහ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකටම මම අර එක පැකට් එකක් ඇඩ් කරනවා. ඊට පස්සේ